අයිබෝවන් මම දැන් කතා කරන්න ඔයාලට 2023 ඇප්ලයිඩ් පේපරේ වෘත්ත චලිතය ගාන මේක මෙහෙම කියනවා රූපයේ පෙන්වා ඇති පරිදි ABCD සිහින් බටයක් ABC තිරස්ව ඇතිව සිරස් තලයක සවි කර ඇත. AB හා BC කොටස් එක එකක දිග A වන අතර CD කොටස අරය A හා කේන්ද්‍රය O වන OC සිරස් ඇති වෘත්තයෙන් හතරෙන් එකකි. ස්කන්ධයේ M වූ P අංශුවක් බටය තුල C ලක්ෂයෙහි තබා ඇත. ස්කන්ධයේ M වූ තවත් Q අංශුවක් බටය තුල A ලක්ෂයෙහි තබා එයට AB දිශාවට මූල 5G විශාලත්වයක් ඇති ප්‍රවේගයක් දෙනු ලැබේ. Q අංශුව හා AB කොටස අතර ඝර්ෂණ සංගුණකයේ භාගයක් වන අතර BCD කොටස සුමට වේ. Q අංශුව බටය තුල චලනය වී P අංශුව සමග ගැටී හාවේ මෙම R සංයුක්ත අංශුව චලිතය ආරම්භ කරන ප්‍රවේගය සොයන්න කියලා. එතකොට දැන් මෙහෙම ගානක් දුන්නම දැන් හොඳට අහගන්න. මෙතන කියන්නේ දැන් මේ අංශුව මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ මෙතනින් සුමන තලයක් දිගේ මෙතෙන්ට ඇවිල්ලා මේ අංශුවත් එක්ක ගැටිලා ඊට පස්සේ සංයුක්ත අංශුවක් හදලා ඒක මෙතනින් ගමන ආරම්භ කරන ප්‍රවේගය හොයන්න කියලානේ අපිට කියන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම එකක් හදද්දී අපි දැන් මෙතන ගමන ආරම්භ කරන ප්‍රවේගය අපි v කියලා ගත්තොත් v1 කියලා ගත්තොත් මෙතන අපිට දැන් කියන BCD තලය සුමටයි කියලා. ඒ කියන්නේ මෙතනින් එන ප්‍රවේගය මෙතෙන්ට එනකම් එනවා. මොකද අපිට ඝර්ෂණ බල එහෙම නැහැනේ. එතකොට මෙතන ප්‍රවේගය අපිට v1 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් මේ අංශුව එන්නේ මෙතෙන්ට එනකම් ඝර්ෂණ සංගුණකය ඒ කියන්නේ μ සමානයි භාගයක් වෙන තලයක් දිගේ. ඊට පස්සේ මෙතෙන්ට දාන්න ඕනේ මෙතන අපිට බලයක් තියෙන ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලය F. ඊට පස්සේ මේ හරිය අපි සාධාරණ අංශුව සාධාරණ අවස්ථාවක් ගත්තොත් මේකෙන් අපිට තලයෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා R. බර තියෙනවා පහළට simple mg. මේකෙන් එතකොට අපිට හොයන්න තියෙන්නේ දැන් අපිට මෙතන v1 හොයන්න තියෙන්නේ. මෙතන v1 නෙවුවා කියන්නේ මෙතන v1ම තමයි. v1 හොයන්න නම් අපි මෙතන දුර දන්නවා. v1 හොයන්න දුර දන්නවා ආරම්භක ප්‍රවේගය දන්නවා. එහෙනම් අපිට දාන්න තියෙන සමීකරණය අපි බලමු. කාලය ගැන දැන් අපිට අදහසක් දීලා නැහැනේ. කාලය නැති චලිත සමීකරණයක් වෙන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2as. දැන් ඒ සමීකරණයට දාන්න නම් මේක අපිට ත්වරණය දන්නේ නැහැනේ අපි. ත්වරණය හොයාගන්න ඕනි. ත්වරණය හොයාගන්න මේ දෙක අතර අපිට තියෙන්නේ මෙතන දැන් බලයන් තියෙනවා. එතකොට f සමානයි ma දාන්න පුළුවන්. f සමානයි ma දාන්න අපි ස්කන්ධය දන්නවා. f දන්නේ නැහැනේ. f හොයාගන්න ඕනි අපිට මෙතන මේ දීලා තියෙන අගයන් ටිකේ. අපි හොයමු දැන් මෙතන දැන් මේ අංශුවට අපි f සමානයි ma දාමු සිරසට. සිරසට දැම්මම උඩට තියෙනවා r බලයක්. r පහළට ඍණ mg. එතකොට අපි සිරසට ත්වරණය වෙන්නේ නැහැනේ. එතකොට ත්වරණය බිඳුවයි. ඒ කියන්නේ r සමානයි mg. අපිට දැන් r හම්බුණා කියන්නේ f හොයන්න අපි දන්න සමීකරණයක් s සමානයි μr. එතකොට μ කියන්නේ අපිට දීලා තියෙන භාගය කියලා. μ භාගයයි r කියන්නේ mg. එතකොට f කියන්නේ mg බෙදීම 2යි. ඊට අපිට දැන් f හම්බුණා කියන අපිට ත්වරණය හොයාගන්න පුළුවන්. අපි මෙතෙන්ට දාමු f සමානයි ma. f සමානයි ma මේ පැත්තට. බල තියෙන්නේ දැන් මේ පැත්තට බලයක් නැහැනේ. අනිත් පැත්තට තියෙනවා f බලයක් තියෙනවා. ඒතර මේ පැත්තට අපි f සමානයි ma දාන හින්දා එතකොට ඍණ f. ඍණ f කියන්නේ ඍණ mg බෙදීම 2යි. සමානයි ස්කන්ධයේ m ත්වරණය අපි හොයන්නේ. එතකොට m ට m කැපුණම මේ පැත්තට ත්වරණය ඒ සමානයි ඍණ g බෙදීම 2යි කියලා එනවා. එතකොට මේ පැත්තට ත්වරණය දානවා තමයි ධනාගයක් එන්නේ. ඒ කියන්නේ මේ පැත්තට මන්දණයෙන් තමයි අංශුව යන්නේ. මෙතන ගමු අපි දැන් ත්වරණය හම්බුණා. ත්වරණය හම්බුණා කියන අපිට චලිත සමීකරණය දාන්න පුළුවන්. මෙතන AB කොටසට A සිට B ට අපි දානවා v වර්ග සමානයි u වර්ග ධන 2as. අපි හොයන්නේ v1 වර්ග සමානයි
u වර්ග අපිට දීලා තිනවා u කියන්නේ මූල 5යි ga ඒක වර්ග වුණා 5යි ga මන්දනෙන් යන්නේ එතකොට අපි මෙතන ඍණාගයක් ගන්න ඕනේ ඍණ 2යි g බෙදීම 2යි දුර අපිට දීලා තියෙන a කියලා. අර දෙකට දෙක කැපෙනවා 5යි ga ඍණ ga කියන්නේ 4යි ga. එතකොට අපි v1 එනවා 2යි මූල ga කියලා. එතකොට අපිට දැන් කියන්නේ r සංයුක්තාංශව චලිතය ආරම්භ කරන ප්‍රවේගයනේ. එතකොට අපි දන්නවා දැන් මෙතන r සංයුක්තාංශව හැදෙන්න මේ පැත්තෙන් මේ අංශුව ඇවිල්ලා ගැටෙන්න එපා. ඒ ගැටෙන ප්‍රවේගය අපි දැන් v1 දන්නවා. v1 දන්නවා නම් අපි දන්නවා අංශු දෙකක් ගැටීමේදී අපි දානවා i සමානයි delta mu මේ පැත්තට දැම්ම i බිඳුවයි මෙතන අපි අඳගමු චිත්‍ර වලට ලේසියෙන් නැත්නම් මේ r සංයුක්තාංශය වැදෙන්නේ මේ අංශ දෙක ගැටිලා මේක ආපු ප්‍රවේගය අපි දන්න v1 මේක නිශ්චලව තිබ්බේ බිඳුවයි ප්‍රවේගය මේක අපි මෙහාට දාගමු u කියලා මේක u කිව්වන් දැන් අපි මෙහාටනේ i සමාන delta mu දාන්නේ එතකොට මේකේ මේක m මේකත් m නම් සංයුක්තාංශුව ස්කන්ධය 2m එතකොට 2m ප්‍රවේගය u ඍණ මේක මෙහාට තියෙන්නේ mv1 මේක ප්‍රවේගය බිඳුවයිනේ ඊට පස්සේ මේක m ටෙම් කැපෙනවා 2u සමානයි v1 v1 කියන්නේ අපි හොයාගත්තා 2 මූල ga දෙකට දෙක කැපෙනවා u සමානයි මූල ga එතකොට r සංයුක්තාංශුව ගමන් ආරම්භන ප්‍රවේගය සමානයි මූල ga ඊට පස්සේ අපිට කියනවා යටියත් සිරස සමග තීටා කෝණයකින් OR හැරුණු විට R අංශුවෙහි වේගය v යන්න v වර්ග සමානයි ga 2 cos θ ඍණ 1 මගින් දෙනු ලබන පෙන්වා R අංශුව බටය තුල ක්ෂණික නිශ්චිතතාවයට පත්වන මොහොතේදී එය මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්න කියලා. එතන අපිට දැන් කියන්නේ මෙතන R සංයුක්තාංශුව මේක අපි ගමුකෝ සම්පූර්ණ එක R කියලා. ඒක R නම් යටියත් සිරස සමග තීටා කෝණයකින්. එතකොට යටියත් සිරස සමග තීටා කෝණයකින් හැරෙන විට කියන්නේ අපි මේක තීටා ගමු. යටියත් සිරස සමගනේ. හැරෙන විට මෙතන තියෙන අංශුව දැන්. R අංශයේ වේගය v කියලා දීලා තියෙනවා. v මෙහෙම වගින් දෙනු ලබනවා පෙන්වන්න කියලා. එතකොට අපි දන්නවා මෙහෙම එකක් දුන්නම අපි දාන්න ඕනේ යාන්ත්‍රික සංසිතිය ඒක දාන්න ඔයාලා මේ ටික ලියා ගන්න මම මෙතනින් දාන්නම්. හරි අපි බලමු මෙතන දැන් R අංශුවේ එක අවස්ථාවටයි දෙක අවස්ථාවටයි අපි ශක්ති සංසිතිය දාන්න. එතන අපි මාක් කරගන්න ඕනේ විභව ශක්ති ශූන්‍ය මට්ටම. අපි දැන් මෙතන මේ වෘත්තයේ කේන්ද්‍රය තියෙන මේ මට්ටමේ ඉඳලා මෙතන අපි දානවා විභව ශක්ති ශූන්‍ය මට්ටම. මෙතන ඉඳන් අපිට පළවෙනි අවස්ථාවට දුරේ දෙවෙනි අවස්ථාවට දුර ගන්න ලම්බ දුර ගන්න. දැන් මේක θ නම් මේකත් θ. මේක a. එතකොට කර්ණය වතාවක් බද්ධ පාදයනේ. එතන මේක a cos θ. ඊට පස්සේ අපි දාමු 1 හා 2ට ශක්ති සංස්ථිතිය. පළවෙනි අවස්ථාවට දැන් ස්කන්ධය 2m නේ. භාගයයි 2m. ප්‍රවේගය අපි හොයාගත්තා ආරම්භක ප්‍රවේගය මූල ga. ඒක වර්ග වුණාම ga විභව ශක්ති ශූන්‍ය මට්ටමට වඩා පහළින් තියෙන්නේ. ඒ කියන්නේ ඍණ 2m
GA සමානයි මේක ස්කන්ධය 2m අපිට හොයන්න තියෙන v වර්ග v වර්ග හොයන්න අපි දැන් විභව ශක්ති ශූන්‍ය මට්ටම පහලින් තියෙන්නේ ඍණ ස්කන්ධය 2m g අපි විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඉඳන් සිරස් උස හොයාගත්තා a cos theta මේකේ දෙකට දෙක කැපෙනවා මෙතනින් m පද ඔක්කොම කැපිලා යනවා මෙතන දෙකට දෙක කැපුණා ඊට පස්සේ මෙතනින් GA ඍණ 2GA සමානයි v වර්ග ඍණ 2GA cos theta මෙතන v වර්ග උක්ත කරාම මෙතනින් GA ට කැපුණා ඍණ GA මේ පැත්තට ගියමු එතකොට GA පද පොදු හින්දා GA එළියට ගත්තා මෙතනින් ඍණ 2 cos theta මෙහාට ආවම ධන 2 cos theta මේ පැත්තේ ඍණ එකක් තියෙන්නේ එතන අපි වගත්ත v වර්ග සමානයි GA වාරයක් 2 cos theta ඍණ එක කියලා ලබන බව පෙන්වනවා R අංශුව බටය තුල ෂණික නිශ්චිතතාවයට පත්වන මොහොතේදී එය මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්නලු එතකොට බටේ දැන් මෙහෙම අංශුව දැන් යනවනේ මෙහෙම උඩට මෙහෙම ගිහිල්ලා ප්‍රවේගය බිඳුව වෙද්දි ෂණික නිශ්චිතතාවයට පත් වෙනවා මෙතෙන්දි බිඳුව වෙනවනේ එතෙන්දි පත්වන මොහොතේදී ඒ මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව හොයන්නලු දැන් මෙතෙන්දි බර පහළට එනවා 2 mg මෙතෙන්දී අපි දන්නවා කේන්ද්‍රය දෙසට ප්‍රතික්‍රියාව අපි ගමු r කියලා දැන් අපිට හොයන්න කියන්නේ r දැන් අපි r හොයන්න නම් මෙතන අපි කොහොමද ගත්තොත් ලැම්ඩා කියලා අපිට ලැම්ඩා ඕනේ යනවානේ ලැම්ඩා කියන්නේ ඉතින් අපි මෙතන දැන් අපිට දීලා තියෙනවා v සමානයි 0 කියලා ඉතින් v සමානයි 0 මෙතෙන්ට ආදේශ කළාම අපිට කෝණය හොයා ගන්න පුළුවන් ලේසියෙම මෙතන මම මකලා ගන්නම් ඔයාලට හරි මෙතෙන්දි v සමානයි 0 හින්දා අපි මේකට 0 සමානයි මෙහෙමනේ මේකෙන් 2 cos theta සමානයි 1යි එතකොට cos theta සමානයි භාගයයි එතකොට theta කියන්නේ මොකද්ද භාගය එන්නේ cos 5 බෙදීම 3 දී කියන්නේ theta සමානයි 5 බෙදීම 3යි අපිට එතෙන්දී ප්‍රතික්‍රියාව හොයන්න කියනවා දැන් අපි ලැම්ඩා හොයාගත්තනේ ඉතින් අපි ඒක ලැම්ඩා දාගන්න ඕනේ නැහැ මෙතන theta කියලා ගමුකෝ මෙතෙන්දී අපි දාගමු කේන්ද්‍රය දෙසට r හොයන්නනේ තියෙන්නේ කේන්ද්‍රය දෙසට s සමානයි ma එතෙන්දී දැන් කේන්ද්‍රය දෙසට බලයක් තියෙනවා r ඊට පස්සේ 2 mg ඍණ 2 mg cos 5 බෙදීම 3යි සමානයි ප්‍රවේගය බිඳුවයිනේ ප්‍රවේගය ඒක මෙතන බිඳුව වෙන්නේ දැන් අපි දන්නවා ස්කන්ධය 2යි කෝණික ත්වරණය එන්නේ v වර්ග බෙදීම ඒකෙන් එතන v වර්ග සමානයි බිඳුවයිනේ එතන මේක බිඳුවයි නම් සම්පූර්ණ පදේ බිඳුවයි එතන r සමානයි මේක ඍණ 2 mg cos 5 බෙදීම 3 cos 5 බෙදීම 3 කියන්නේ භාගයයි එහාට ගියාම 2 mg දෙකට දෙක කැපෙනවා r සමානයි mg ඔක තමයි උත්තරේ අපිට කියන්නේ ප්‍රතික්‍රියාව හොයන්න කියලා අපි r හෙව්වා ඔහොම තමයි 2023 ලෙවල් ගාන හැදුනේ මම ඉස්සරහට 2024 ගාන කරන්නම් අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක්